मेरे मितवा मेरे මිත්‍රේ ගීත් චිත්‍රපටයේ එක්ක අපි මේ තරම්ම ආදරයෙන් බැඳුනේ ඇයි? आजा तुझको पुकारे मेरे गीत रे मेरे එහි තිබුණු ගීත මේවට ඔබ මේ තරම්ම ආදරේද? जिसके सपने हमें रोज ගීත් චිත්‍රපටයේ කතාව එක්ක බැඳුණු දෙවි කෙනෙක් ඉන්නවද? तेरे नैना क्यों भर आए गीत चित्रपटයේ ඔබ කැමතිම ගීතය මොකද්ද? हम ही मिले के कभी जमुना किनारे ඔබ වැඩිපුරම ආදරය කරන්නේ ගීත් චිත්‍රපටයේද අභිමානද ආරාධනාද? नाम न जानू तेरा देश न जानू कैसे मैं भेजूं संदेश न जानू ජීවිතය කියන වින්දනීය චාරිකාවේදී යම් කිසි දෛවෝපගත තැනකදී ඔබත් මාත් හමු වුණා කියලායි මම හැමදාම විශ්වාස කරන්නේ. මේ හමුවීම අපේ ජීවිත වෙනස් කරනවා. අපිට රස දේවල් අරගෙන එනවා. ඔබ මටත් මං ඔබටත්. ඒ නිසායි මියුසික් වයිබ්ස් විත් අරෝෂා ඔබේ නාලිකාව කියලා මම හැමදාම ඔබට කියන්නේ. අද පළමු වරට නම් ඔබ මගේ නාලිකාව මියුසික් වයිබ්ස් විත් අරෝෂා සමග එක් වෙන්නේ මේක සෞන්දර්යාත්මක සංවාදයක් කියලා විතරක් ඔබ දැනගෙන ඉන්න. ඒ ඇති. ටිකක් වෙලා ඔබට මේක අහගෙන ඉන්නකොට ඔබට තේරෙනවා අපි කතා කරන්නේ මොනවා ගැනද? එදිනෙදා ජීවිතයේ තියෙන මේ හිත අවුලුවන, හිත කරදරයටපත් කරන, අපි කම්පා වෙන බොහෝ දේවල් ඇතුලේ සමහර විට අපේ ජීවිතේ මග හැරෙනවා. අන්න එතනදී රසවින්දනයේ කිසියම් ප්‍රවේශ මාර්ගයක් විවර කිරීම තමයි අපේ පළමු අරමුණ. ඔබටත් ජීවිතයේ තියෙනවා හිත රිදුණු අවස්ථා, අපි යද වැටෙන අවස්ථා. ඒ හැම තැනකදීම කලාව අපිව නගා සිටවනවා කියන එක ඔබ මතක තියාගන්න. ඉතින් අද කතා කරන්නේ මොකක් ගැනද? आजा तुझको पुकारे मेरे गीत रे मेरे गीत रे ओ मेरे मितवा मेरे मित्रे आजा तुझको पुकारे मेरे गीत रे मेरे गीत रे ओ मेरे मितवा ගීතය කීම පමණක්, ගීතය ගැයීම පමණක් වැඩසටහනට තේමාවක් සැපීමට ප්‍රමාණවත් කියලා මම හිතනවා. මොකද ගීත් කියලා කියන්නේ අපේ රටේ සිනමා රසිකයන්ගේ, සංගීත රසිකයන්ගේ ආත්මගත සිනමා නිර්මාණයක් බවට පත්වෙච්ච හින්දි සිනමා නිර්මාණයක්. අපේ රසිකයන්ගෙන් ඇහුවොත් මගේ යුගයේ සහ මට පෙර යුගයේ අපි වඩාත්ම ආදරයෙන්ම බලපු චිත්‍රපට මොනවද කියලා හින්දි සිනමා නිර්මාණ ගැන ප්‍රශ්නයක් ඇහුවොත් ඒවා අනිවාර්යයෙන්ම අන්තර්ගත වෙනවා ගීත්, අභිමාන්, ආරාධනා. තව අයගේ තියෙනවා මද ඉන්දියා. ඊට පෙර යුගයේ අයගේ ආවාරා, ඔය වගේ සංගම් වගේ නැසෙන සිනමා නිර්මාණ ටිකක් අපේ හදවත්වල ලැබුම්ගෙන තියෙනවා. මේ නාලිකාව පටන් ගත්ත දවසේ ඉඳලා මට විවිධාකාර යෝජනා ඉදිරිපත් කරපු රසිකයන් අතරේ හිටියා. අපි ගීත් ගැන කතා කරමු, අභිමාන් ගැන කතා කරමු, ආරාධනා ගැන කතා කරමු කියපු අය. ඔවුන් වෙනුවෙන් මම හිතුවා අපි මේ අමරණීය හින්දි සිනමා නිර්මාණ ගැන වෙනම වැඩසටහන් පෙළක් නිර්මාණය කරන්න ඕන කියලා. ඉතින් අද කතා කරනවා 1970 තිරගත වුණු ගීත් චිත්‍රපටය ගැන. ගීත් චිත්‍රපටයේ තිබුණු විශේෂතාව මොකක්ද? අපි මේ තරම් ආදරයෙන් බැඳෙන්න බලපපු කාරණේ මොකක්ද? ඔබ හිතලා තියනවද ඒ ගැන? වෙන කිසිම දෙයක් නෙවෙයි මිතුරනි. එහි තියෙන සංගීතය, එහි තියෙන ගීත නිර්මාණ. අපි බැඳුනේ ඒවත් එක්ක. ප්‍රේම කතාව ඕන තරම් තියෙනවා. ගීත් චිත්‍රපටයේ තියෙන ප්‍රේම කතාව එක්ක ඔබ බැඳුනද කියලා ඇහුවොත් ඔබ කියයි ඒක හරියම සංවේදී ප්‍රේම කතාවක් තමයි. හැබැයි මට හිතෙනවා ප්‍රේම කතා අමරණීයත්වයට පත් කරන්නේ සංගීතය විසින් කියලා. ක්‍රිෂ්ණ දෙවිඳුන් සහ රාධාව ගැන අපි මේ තරම් කතා කරන්නේ වෙනත් දෙවියන්ගේ මේ දේව කතාවලට වැඩිය. මොකක් නිසා කියලාද ඔබ හිතන්නේ? ක්‍රිෂ්ණ දෙවිඳුන් හා බැඳලා තිබුණා වස්දඬු රාවයක මිහිර.
මෙලොව පහළ වුණු විශිෂ්ටතම බටනලා වාදකයා හැටියට සැලකෙන්නේ ක්‍රිෂ්ණ දෙවිඳුන්. ඉතින් සංගීතයත් එක්ක බැඳුනහම යම් කිසි නිර්මාණ තියෙනවා ඒ වමරණීයත්වයට පත් වෙනවා. ඒ නිසා තමයි අපේ මේ නාලිකාවේදී අපි මේ කතා කරන ගොඩක් දේවල් ඔබටයි මටයි පොදු වෙන්නේත් ඔන්න ඔය කාරණේ නිසා. මම කියාගෙන ආවේ ගීත් සිනමා නිර්මාණයේ තියෙන සුවිශේෂම ලක්ෂණය එහෙනම් මොකක්ද? ගීත. පැහැදිලිවම ගීත. ගීත චිත්‍රපටයේ තියෙන ජනප්‍රියම ගීතය මොකක්ද? මම ඔබෙන් මෙහෙම ඇහුවොත් ඔබට මුලින්ම මතක් වෙන්නේ මොකක්ද? මම කලින් ගායනා කරපු ගීතය. मेरे मितवा मेरे मित्रे. ඔම පටන් ගන්න ගීතය. මේ චිත්‍රපටයේ රාජේන්ද්‍ර කුමාර් ගෝපලු තරුණී කවියන් බලා ගන්න තරුණී. හැබැයි ඔහුට මුණ ගැහෙන මේ ප්‍රේමවන්තිය ඔහුගේ සමාජ පන්තියට අයිති කෙනෙක් නෙවෙයි. ඇය නගරයේ තියෙන මේ හරිම අර කාර්ය බහුල ජීවන රටාවෙන් මිදලා පුංචි නිවාඩුවක් ගත කරන්න මේ ගම්පියසට ආපු ඉතාම කාර්ය බහුල ගායන ශිල්පිනියක්. ඔබට මේ කතාව මතකයි. මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ ගායන වේදිනිය ඔය අපි කතා කරනවා වගේ මේ ජීවිතයේ තියෙන අර ආර බහුලකම සහ අර කිසිම විදිහකින් මේ ජීවිතය ආස්වාදනය කරන්න අවස්ථාවක් නැති මොහොතක ඇය ගමට එනවා. ඒ එන වෙලාවේ ඇය අපි වගේම තමයි සංගීත රසිකාවක්නේ ගායිකාවක්නේ. ඇයට ඇහෙනවා ඉතාම මනමෝහනීය බටනලා වාදනයක්. මේක අහගෙන යනකොට තමයි ඇයට ඇහෙන්නේ ආජා තුජ්කෝ පුකාරේ මෙරේ ගීතරේ. එන්න මගේ ගීතේ ඔබට අඬ ගසනවා. ඒකයි මේ ගීතයේ තේරුම. ඕ මෙරේ මිත්‍රේ මගේ මිතුරිය. ඔබට හරියටම Tamanට කියපු ගීතයක් වගේ. ඔබට මට කියන්න දෙයක් තියෙනවා මෙතනදී. බලන්න චිත්‍රපටයේ තේමාව කොච්චර අවබෝධ කරගෙනද මේ ගීත රචකයන් මේ ගීත ලියන්නේ කියලා. මේ ගීතය රචනා කරේ ආනන්ද බක්ෂි. තාම විශිෂ්ට ගීපද රචකයෙක්. ඔහුගේ නාමය ඉදිරියේ මම දන්නේ නැහැ ගීත දහස් ගණනක් ලියවෙනවා. ආනන්ද බක්ෂි සම්බන්ධයෙන් අපි වෙනම කතා කරමු. සංගීතය සපයන්නේ කවුද? කල්‍යාණ්ජී සහ ආනන්ද්ජී කියන සංගීතවේදීන් දෙපළ. මේ වෙනකොටත් ආනන්ද්ජී ජීවිතුන් අතර ඉන්නවා. නමුත් කල්‍යාණ්ජී මේ වෙන විට අපෙන් සමු අරගෙන ගිහිල්ලා කොයි හැටි වෙතත් මිතුරනි ඔවුන් මේ මාස්ටර්පීස් එක. එහෙම නැත්නම් අපිට සදාකාලිකව රස විඳිය හැකි රසහලිප්ත ගීත ගොන්නක් මේ චිත්‍රපටය ඉතුරු කරලා තමයි ඔවුන්ගේ නිර්මාණ කාර්යය සම්පූර්ණ කරලා තියෙන්නේ. මට ඔබෙන් තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ගීත් චිත්‍රපටයේ කතා පුවත එක්ක බැඳුණු දෙවි කෙනෙක් ඉන්නවද? අනිවාර්යයෙන්ම ඉන්නවා. बांसुरी बनाई के हो बांसुरी बनाई के. මෙන්න මෙහෙම තේමා ගීතයකින් තමයි ගීත චිත්‍රපටය පටන් ගන්නෙ. බාන්සුරි කියන්නේ මොකද්ද? බටනලාව. එහෙනම් අර මම කලින් මතක් කරපු ක්‍රිෂ්ණ දෙවිඳුන්ම තමයි ගීත චිත්‍රපටයේ කතාව පසුබිමින් ඉන්න දේව චරිතය බවට පත් වෙන්නේ. මොකද ක්‍රිෂ්ණ දෙවිඳුන් ගෝපල්ලෙක් කියලා ඔබ දන්නවනේ. ගෝපලු මේ තරුණෙක් විදිහට හිටපු කෙනෙක්නේ ක්‍රිෂ්ණ දෙවිඳුන්. රාජේන්ද්‍ර කුමාර් මෙහි නිරූපණය කරන සරජුගේ චරිතයත් එහෙමයි කියලා මම ඔබට මුලින් කිව්වා. එතකොට ඔහු බටනලාව වාදනය කරනවා. ඇත්තටම බටනලා වාදනය කියන එක ශාස්ත්‍රානුකූලව නියම ශාස්ත්‍රීය පදනමකින් වාදනය කරනකොට අප විශ්වයත් එක්ක එකතු වුණා වගේ යම්කිසි අවස්ථාවක අපට දැනෙනවා. ඒක ඔබ බටනලා වාදනය කරලා නැතත් ඔබ බටනලා වාදනය ආස්වාදනය කරන කෙනෙක් නම් ඔබට වැටහෙන්න ඕනේ කාලයක් මේක ප්‍රගුණ කරනකොට. ඇත්තටම රසවින්දනය කියන එක ප්‍රගුණ කරන එකක්නේ. මේ බටනලා වාදනය අහගෙන ඉන්නකොට අපිට දැනෙනවා අපි වෙන ලෝකයකට ගියා. මේ අපි ජීවත් වෙන එදිනෙදා මේ භෞතික ලෝකයෙන් පොඩ්ඩක් එපිටට අපිව ගෙනියන ආධ්‍යාත්මික ගුණයක් බටනලාවේ තියෙනවා. අනිත් සංගීත භාණ්ඩවල නැද්ද කියන එක නෙමෙයි මම මේ කියන්නේ. බටනලාවේ මේ ගුණය වැඩි. තාම පෘථග්ජන මිනිසුන්ට පවා ඔය දැන් වෙලකින් ඇහෙන බටනලා මේ වාදනයත් එක්ක අපේ මොකද්ද නෑකමක් තියෙනවා. මේ මුළු අපේ කලාපේම ආසියානු කලාපේම අයට ඔය බටනලා වාදනය එක්ක තියෙන බැඳීම මේ චිත්‍රපටයේ තියෙනවා. එතකොට ක්‍රිෂ්ණ දෙවිඳුන් ඉන්නවා. බටනලා වාදනයේ මේ මිහිර තියෙනවා. අර සර්ජුගේ වාදනයත් එක්ක තමයි මේ
ගායිකාව බැඳින්නෙත්. ඇය ඇත්තටම කිව්වොත් මේ ප්‍රේමවන්තයන් දෙන්න අතරේ කිසිම ගැළපීමක් නැහැ. ඔවුන් එක තැනකදී ගායනවා जिसके सपने हमें रोज आते रहे दिल लुभाते रहे ये बता दो ये बता दो कहीं तुम वही तो नहीं මට නිරන්තරයෙන්ම පෙනුණු සිහිනයක මම දැක්කේ ඔයාද? ඔවුන් දෙන්නට මේ ප්‍රශ්නේ තියෙනවා. අපිට මේ තරම් ආදරයක් දැනෙනවා. හැබැයි අපි දෙන්න ඉන්නේ කොහෙද? මම නගරේ ඉන්නේ. ඔබ ගමේ ඉන්නේ. මේ තරුණයාටත් සර්ජුටත් ඒකම හැමම දැනෙනවා. කමලාටත් දැනෙනවා. නමුත් ආදරය විසින් ඔවුන්ව එක් තැනකට අරගෙන එනවා නම් මොකද කරන්නේ? එහෙම තමයි ආදරයේ හැටි. මම කිව්වේ ඒකයි දෛවෝපගත හැමවීම කරන්න දෙයක් නැහැ. කමලා තීරණය කරනවා. එයාගේ වෘත්තිය අතහැරලා මේ ගම්මානයට එනවා. සර්ජුක ජීවත් වෙන්න කියලා. ඊට පස්සේ ආයි නගරයට යනකොට ඇගේ මේ අර ගීත සම්බන්ධ ඔය නිෂ්පාදකවරයෙක් ඔය ඉන්නවා ඒ සම්බන්ධයෙන් මේ පිළිබඳ සිතක් ඇති කරගත්තු. නමුත් අර කාර්යබහුල ජීවිතයේදී ඔහුට ඔහුගේ ප්‍රේමයවත් ප්‍රකාශ කරන්න ඉඩක් ලැබිලා තිබුණේ නැහැ. හැබැයි අය කියනවා නෑ කරන්න දෙයක් නැහැ. මම දැන් මෙහෙම ගැමි තරුණයෙක් එක්ක ප්‍රේමයෙන් බැඳුණා. මට කරන්න දෙයක් නැහැ. ඔව් වහනවා. නැවත සලකලා බලන්න බැරිද? ඇයි කියනවා නැවත මට ඒක කරන්න දෙයක් නැහැ. මට මේ සියලුම කොන්ත්‍රාත් වලින් මට අයින් වෙලා යන්න ඕන කියලා. මේ වගේ සමාජ පන්ති දෙකක ප්‍රේමවන්තයන් එකතු වුණාම ඔවුන්ට ප්‍රේමයේ ගැළපීම තියෙනවා. හැබැයි වටේ ඉන්න සියලුම දෙනාට තේරෙනවා ඔවුන් ගැළපෙන්නේ නැහැ කියලා. එහෙම තමයි හැටි. මොකද ප්‍රේමයේ හදවත් දෙකක ගැළපීම කාටවත් පහදලා දෙන්න බෑ. ඔවුන්ට කරුණු අපිට ප්‍රේමයට කරුණු කියන්න බෑනේ. ඉතින් එතකොට කවුරුත් ඕක පිළිගන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ කමලට මේ ඔහුගේ මේ ගීත නිෂ්පාදන කටයුතු වලට මේ දායක වෙන මේ තරුණයා කියනවා මේක ඔබට හරියන්නේ නැහැ. නමුත් කමලා තීරණය කරලා ඉවරයි. ඇගේ ප්‍රේමය කොතනද කියන එක ඇය මේ වෙනුවට තේරුම් අරගෙන ඉවරයි. සර්ජු සහ කමලා කියන දෙදෙනා අත්‍යන්ත ප්‍රේමයෙන් බැඳිලා. ඊට පස්සේ තමයි ගැටුම් පටන් ගන්නෙ. ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබට මතක ඇතිනේ එතකොට එක්තරා නිර්මාණය කරපු ගැටුමකදී සර්ජුගේ හිසට පහරක් වැදිලා ඔහුට සියලු දේ අමතක වෙනවා. ඒ වගේ තැනකදී කමලා ඔහු අතාරිනවද? නෑ. ඒක තැනක තියෙනවා අර ප්‍රේමයේ දරා ගැනීම. ඔහුව ගෙනියලා දැන් ගෙදර තියාගෙන ඔහුට සාතු සප්පායම් කරනවා අය. අර සියලු දේ අමතක කරලා ඇගේ ගායන දිවියද සියල්ල කැප කරලා මේ ඇය ඔහුට සලකනවා. එතනදී විශේෂ දෙයක් තියෙනවා. ඔහුට මේ සියල්ල අමතක වුණත් ඔහුගේ ආත්මය ගත සංගීතය ඔහුට අමතක වෙන්නේ නැහැ. ඔහු දවසක් ඉතාම ලස්සන බටනලා වාදනයක් කාමරයේ ඉඳලා වාදනය කරමින් ඉන්නකොට මේ කමලාට හරිම දුකයි. අයත් හොඳ සංගීත රසිකාවක් නේ. ඉතින් මේ චිත්‍රපටය අර ඔවුන් අතර තියෙන සංගීතමය බැඳීම අති විශිෂ්ට ලෙස ඉදිරිපත් කරන්න කල්‍යාණ්ජී සහ ආනන්දජී සමත් වෙනවා. ඒක තැනකදී ඔබට මතක ඇති. ඔහු මේ බටනලා වාදනය කරන තැනදී ඇය ඉන්නේ මේ ඔහු ඉන්න මේ ඇඳ ළඟ ඉඳගෙන සිතාරේ වාදනය කරනවා. හරිම ලස්සන දර්ශනයක් ඒක. එක පැත්තක අර අපි කතා කරපු ක්‍රිෂ්ණ දෙවිඳුන්ගේ ප්‍රතිමාවක් තියෙනවා. ඔහු අර හරියට ක්‍රිෂ්ණ වන්දනාවට වගේ බටනලා වාදනය කරනවා. ඇය එතනට ඇවිල්ලා ගීතයක් ගායනා කරනවා. तेरे नैना क्यों भर आए तेरे नैना क्यों भर आए वो है सबका रखवाला तू काहे को घबराए तेरे तेरे नैना क्यों भर आए तेरे नैना ඔබේ ඇස් क्यों ඇයි भर आए කඳුලින් බර වුණේ ඇයි? ඔබ ඇයි අඬන්නේ කියලා තමයි අහන්නේ. ඇයි ඔබේ ඇස් කඳුලින් බර වෙලා? वो है सबका रखवाला
උන්වහන්සේ තමයි හැමෝගෙම ආරක්ෂකයා. කවුද මේ දෙවියන්ට කියන්නේ? "වෝහේ සබ්කා රකවාලා තු කාහේ කෝ घबराए." ඔයා මොනවා වෙනුවෙන් මොනවට බය වෙනවද? ඇයි ඔබ හිත කැළඹිලා ඉන්නේ? බය වෙන්න එපා කියලා තමයි මේ ගීතයේ තියෙන්නේ. අර දෙවියන් කෙරෙහි භක්තියත් තමන්ගේ ස්වාමියා මේ අසනීපෙන් ඉන්න ස්වාමියා කෙරෙහි ප්‍රේමයත් මේ දෙකම කැටියුණු සංගීතයක් මේ සම්බන්ධයෙන් මේ ගීතය වෙනුවෙන් නිර්මාණය කරනවා මේ සංගීතවේදීන් දෙපළ හිතා ගන්න බැරි සුසංයෝගයක්. අර හඬා වැටෙන වේදනාව පිළිබඳව සංකේතවත් කරන සිතාරයේ නාදය. ක්‍රිෂ්ණ දෙවිඳුන් කෙරෙහි භක්තිය වගේම හදවත්වල තියෙන ප්‍රේමය මේ අවස්ථාවේ ප්‍රේමවන්තයන් මුහුණ දීලා තියෙන දුක් පීඩා පිළිබඳව හැඳින් යම්කිසි සංකේතාර්ථයක් ගේන බටරලා වාදනයන් දෙක මේ ගීතයේදී සුසංයෝග කරන විදිහ හරීම විස්මිතයි. ඒක අහනකොට අර අපිට දැනෙනවා අර මේ සිනමා නිර්මාණයේ තියෙන සමස්ත හැඟීමම සමස්ත ආත්මයම මේ ගීතය ඇතුලේ තියෙනවා. ප්‍රේමයේ වේදනාව ඔවුන් දැන් වෙන් වෙලා ප්‍රේමවන්තයාට කිසිම දෙයක් මතක නැහැ. සියලුම කතන්දරේ මේ ගීතය ඇතුලේ තියෙනවා. මේ චිත්‍රපටයේ ඔබ කැමතිම ගීතය මොකක්ද කියලා මම ඔබෙන් මුලින් ඇහුවා. මට ඇත්තටම තෙරනේනා කියුඹරායේ ගීතයට මගේ වැඩි කැමැත්තක් තියෙනවා. හැබැයි ආජා තුචිකෝ ගීතයට වැඩිපුර ආදරය කරන අයට තමයි ඔන්න මේ කතාව. ආජා තුචිකෝ පුකාරේ ගීතය මේ චිත්‍රපටයේ තැන් දෙකක් හම්බ වෙනවා. ඒකෙදි අර මුලින්ම සර්ජු කියන තරුණයාව ගමේදී හම්බෙන්න තැනදී ඔහුගේ මේ සෝලෝ එකක් ඒ කියන්නේ කේවල ගීතයක් මොහොමඩ් රෆි ගායනය කරන ගීතය තමයි එතනදී අපිට හම්බෙන්නේ. අර ඇය මේ ගීතය අහගෙන ඇවිදිලා ඔහු ආදරය කරන අර ගල්තලාවේ ඇය වාඩි වෙලා ඉන්නවා. අන්තිමට ඔහු වාදනය ඉවර වෙලා මේව ගල්තලාවේ නිදා ගන්නකොට හරියටම ඇගේ මේ උකුල මත තමයි ඔහු හිස තියන්නේ. හරිම සුන්දර දර්ශනතල. එතකොට මේ ඔය ගීතයේ කියනවා දැන් ඒ වෙනකොට වුන් හම්බෙලා නැහනේ. नाम न जानू तेरा देश न जानू कैसे मैं भेजूं संदेश न जानू ये फूलों की ये झूलों की रुत न जाए मीत रे आजा तुझको पुकारे मेरे गीत रे मेरे गीत रे ओ मेरे मितवा नाम न जानू तेरा देश न जानू ඔබේ නම දන්නෙත් නැහැ ඔබ ඉන්න දේශය දන්නෙත් නැහැ कैसे मैं भेजूं संदेश මම කොහොමද ඔබට ලියුමක් එවන්නේ කියලා දන්නෙත් නැහැ මේ මල් පිපෙන වසන්තය මේ ගෙවිල යන්න කලින් එන්න කියලා තමයි ඔහු මේ ගීතයෙන් ඇයට ආරාධනා කරන්නේ. ඔය ගීතයේ එක තැනක තියෙනවා छोड़ के आजा तोड़ के आजा दुनिया की हर रीत रे. ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන දුනියා කී හර් රීත් ලෝකයේ තියෙන සියලු රීතීන් කඩලා බිඳලා අතහැරලා චෝඩක කියන්නේ අතහැරලා තෝඩක කියන්නේ කඩලා මාවෙත එන්න කියලා. එතකොට ඔන්න ගීතේ සම්පූර්ණයෙන්ම අපි දන්නවා. එතකොට ඇයට එනවා නම් එන්න වෙන්නේ අර සියලු දේවල් අතහැරලා තමයි. හැබැයි ඔවුන් දෙදෙනා එකතු වුණාට පස්සේ තියෙන ආජා තුචිකෝ ගීතයේ තියෙනවා हम ही मिले के कभी जमुना किनारे राधा किशन थे कभी नाम हमारे फिर वो मुरलिया फिर वो पयलिया फिर वही संगीत रे आजा तुझको. तर කියන කතාව हम ही मिले के कभी जमुना किनारे විටක අපි හමු වෙන්නේ නැති ජමුනා නදියේ ඉවුරේ. එහිදී හමුනේ කවුද? රාධා සහ ක්‍රිෂ්ණා. ඔය දේව කතාවල තියෙනවනේ මේ හින්දු දේව ඉතිහාසයේ අපිට ඕන තරම් හම්බ වෙනවා ගම් ඉවුරේ වුන් හම්බෙච්ච මේ වෘන්දාවනයේ වුන් හමුවෙච්ච අවස්ථා. राधा किशन ते कभी नाम हमारे විටක අපේ නම් ඒ කාලයේදී රාධා සහ කිෂන් වෙන්න ඇති. කිෂන් කියන්නේ ක්‍රිෂ්ණ දෙවිඳුන්ම තමයි. फिर वो मुरलिया फिर वो पयलिया
නැවතත් ඒ බටනලා සංගීතය නැවතත් ඒ අර පායලියා කියලා කියන්නේ මේ අර කකුලේ බැඳලා තියෙන ගෙජ්ජි වල නාදේ. फिर वही संगीत रे නැවතත් ඒ සංගීතයමයි. ලෝකය කියන්නේ මිතුරුනි ප්‍රතිනිර්මාණය වෙන දෙයක්. ප්‍රේමයත් එහෙමයි. කොහේ හෝ තැනක තිබිච්ච කතාවක් නැවත සැරයක් මේ මහ පොළව මතම යලි උත්පාදනය වෙන්නට පුළුවන්. ඉතින් ඔවුන් විශ්වාස කරනවා මේ සංගීතයත් එක්ක බැඳුණු බටනලා වාදනයත් එක්ක බැඳුණු ඔවුන්ගේ මේ ප්‍රේමය හරියට නිකන් රාධා ක්‍රිෂ්ණා වගේ අතීතයේ ඉඳලා ආපු ඒ සංගීතයේම දිගුවක් හැටියට. ප්‍රේමය දෛවෝපගතයි කියලා අපි විශ්වාස කරනවානේ. බැඳීම් දෛවෝපගත වෙන්නේ අන්න ඒ වගේ තමයි. අපි හිතනවා අපේ හිතට කවුරු හරි ලෙන්ගතුකමක් අපිට දැනෙන්නේ කිසියම් දෛවෝපගත හේතුවක් නිසා කියලා. මේ චිත්‍රපටයේ පුරාම ඔන්න ඔය ප්‍රේමයේ කතාව තියෙනවා. ඉතින් ගීත චිත්‍රපටය ගැන කතා කරනකොට ඔබට දැනුණු ගීතය මොකක්ද කියලා ඔබ මට කියන්න. ඒ වගේම තමයි අභිමාන චිත්‍රපටයේ ආරාධනා චිත්‍රපටය අපි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කතා කරන්නට ඕන. මේ ගීත නිර්මාණවල තිබිච්ච රසය. එතකොට මට අමතක වුණු ගී පද රචකයන්ගේ නම් හස්රත් ජයපුරි, ආනන්ද බක්ෂි ඔවුන් මේ ගීත චිත්‍රපට සඳහා නිර්මාණය කරපු ගීත. ඇත්තටම මේ ගීත චිත්‍රපටයේ ගී පද රචකයන් කීප දෙනෙකුගේම නිර්මාණ අන්තර්ගත වෙනවා. එතකොට මම ඔබට ආරාධනා කරනවා ගීත චිත්‍රපටයේ නැවත බලන්න අවස්ථාවක් ලැබුණොත් මේ සියලු කාරණා හිතමින් ඒ සම්බන්ධයෙන් හිතමින් බලන්න. අනිත් එක තමයි මාලා සිං සහ රාජේන්ද්‍ර කුමාර් එකිනෙකාට ගැලපුණු යුවලක්ද? අපි මුලින් මේ ප්‍රශ්නේ අපිට මතුවුණා. ඇත්තටම කිව්වොත් මාලා සිං මේ චරිතයේදී නාගරික ඊටාම අර ටොප් ලෙවල් එකේ සිංගර් කෙනෙක්ගේ සරලව කිව්වොත් ඊටාම ඉහළ හිණිපෙත්තේ ඉන්න ගායිකාවක්. ඒ නගරයේ ඉන්න ඒ විලාසිතා සහ අර ගැමි තරුණියකගේ විලාසිතා සඳහා ගැලපෙන කෙනෙක් වෙන්න ඕනේ මේ චරිතයට තෝරගන්න. ඔබට මතක ඇති ඔය මේ ඔවුන් දෙදෙනා එක්ව ගායනා ජතුජුකෝ ගීතයේදී ඇය ඊටාම සුන්දර ගැමි තරුණියක් හැටියට මේ තරුණියක් හැටියට සැරසිලා ඉන්න ඒ ආකාරය. එතකොට රාජේන්ද්‍ර කුමාර් කියලා කියන්නේ හින්දි සිනමාවේ සදාතනික ප්‍රේමවන්තයෙක්. ඔහුගේ තියෙන අර දෑසීන් කරන ඔහුගේ භාව ප්‍රකාශන ඔහුට අර එක්තරා තැනකදී මේ ඔහුගේ කල්පනාව උඩ නිසි විදිහට උට අවධානයකින් ක්‍රියා කරන්න බැරි අවස්ථාවක් එනවනේ. ඒ වගේම තමයි ඔහු නොකරපු මිනිමැරුමකට පැටලෙනවා. විවිධ ආකාර ප්‍රශ්න වලට මේ ප්‍රේමතුන් මුහුණ දෙනවනේ. ඒ තැන්වලදී ඔහුගේ දෑසින් කරපු භාව ප්‍රකාශන ඔබට මතක ඇති. එතකොට ඒ භාව ප්‍රකාශන එක්ක කල්යාණ්ජී ආනන්දජී මව සංගීතයේ තිබිච්ච ගැළපීම මේ පසුබිම් සංගීතයටත් ඔවුන් නිතරම සහ ගීතවල ආමුක සහ අන්තර් වාද්‍ය ඛණ්ඩ ඉන්ටර්ලූඩ් සහ ඉන්ට්‍රොඩක්ෂන්ස් වලට බටනලාව භාවිත කරපු ආකාරය, සිතාරේ භාවිත කරපු ආකාරය, ශාස්ත්‍රීය සංගීතයේ ඌරුව මේ සියලු ගීතවල අන්තර්ගතයි. මේ සංගීතමය කරුණුත් එක්ක මේ ප්‍රේම වෘතාන්තය බැඳුණු විදිහ මේ සියල්ල ඔබ හිතලා බලන්න. හරිම සුන්දර ප්‍රේම කාව්‍යයක්. සිනමා සිත්තමක් හැටියට අති සාර්ථක නිර්මාණයක් බවට එයපත් වෙන්නේ ඔන්න ඔය සියලු කරුණු නිසා. ඉතින් එතකොට අර ඔවුන්ගේ තිරිය සුසංයෝගය ගැන ඔබට නැවත මම කරුණු කියන්න අවශ්‍ය නැහැ. ඔබට සියල්ල මතක් වෙන්න ඇති. මොකද මේ සිනමා රූප අපේ හදවත්වල ඒ රූප රාමු ඇඳිලා තියෙන චිත්‍රපට තමයි මේවා. ඉතින් ඔබ මට කියන්න මේ වගේ අපි සාකච්ඡාවට ලක් කළ යුතු ඔබේ ආදරේ දිනාගත් සිනමා නිර්මාණ මොනවද කියලා. අපේ සංවාදවලදී ඔබට පුළුවන් මට ඒවා මතක් කරන්න. ජීවිතය කියන්නේ දෛවෝපගත හමුවීම් රැසක එකතුවක්. ඉතින් හැමදාමත් වගේ මට ඔබට කියන්න තියෙන්නේ අර සර්ජු කමලාට කිව්වා වගේ ආජා තුජ්කෝ පුකාරේ මෙරේ ගීතරේ මගේ ගීතය ඔබට අඬගසනවා කිව්වා වගේම මේ සෞන්දර්යාත්මක සංවාදයට මමත් ඔබට ආරාධනා කරනවා. හැමදාමත් ඔබ මතක තියාගන්න මේ එදිනෙදා ජීවිතයේ තියෙන අර මොකද්ද අපි හැමතිස්සෙම අත්විඳින තරඟයෙන් අත්මිදිලා එක මොහොතක් ආස්වාදයේ සඳහා තියාගන්න. ඔබේ රසවින්දනය අවදි කරගන්න. මේ ජීවිතය අපි හිතනවට වඩා සුන්දරයි. වටපිටාවේ හැම දෙයක්ම අපේ මනස අවුල් කරන මොන තරම් දේවල් සිද්ධ වුණත් අපේ අභ්‍යන්තර සාමය ඉන පීස් එක රැකගන්න අපට පුළුවන් වෙන්න ඕනේ. එතකොටයි නිර්වෝල් මනස අපට රැකගත හැකි වන්නේ. ඉතින් නැවත දවසක සුන්දර සිනමා නිර්මාණයක් ගැන නැත්නම් අපි ආදරය කරන ශිල්පියෙක් ගැන ගායකයෙක් ගායිකාවක් කවුරු හරි අපි කතා කරමු. ඒ නිර්මාණවල තියෙන ආස්වාදනීය කරුණු කතා කරමු. එතෙක් අදට සමුගන්නම්. ආදරයෙන්
ඉල්ලා හිටිනවා හැමදාම වගේ රැඳිලා ඉන්න. අදට ගිහින් එන්න.